එසමෙහි හොඳටම කලා වූ 69 වන නන්දසේන රජ්ජුරු තෙමේගෙන්ද විකුම්සිය නම් වූ තනි හස්තියෙකුගෙන්ද චීලක් රාජ්‍යය මුදවාගෙන කාමාර්දි සානායකයානෝ චීලක පාලනය කරන සමයෙහි පකිස්ලන්තයා චීලක අතර තෙවැනි විසි කෙලියයි. සෙහි වැඩ වාසය කොටලුඩක් පන් සහනු විස් දිව්‍යෝත්තමයින් දෙදෙනාහට මදුමේහ ලෙලඳ උත්සන්නවෑ අහසෙහි සිට සුළුදිය පහ කරන්නට වූ නියාවෙන් මෙකෙලිය දොළොස් කෙලියක් වගයි නොනාදැයි පොල්ලදැයි තෙපලා ජීලක් කහවුණුවක් අහසෙහි ගස්සවා ඉල්වූ කල්හි කාසියේ වාසිය ජයගනු ලද්දා වූයේ පකිස්නායක සල්මාන් කොනා වූවද එම වාසිය සැබැවින්ම ජයගනු ලද්දේ තම සාක්කු නම් වූ ගුලෙහි එම කමුණුවේ චෞරව ඔබාගත් කෙලිතීරක ගුදරති කෙලි මඩුගාලු තෙමේමැය චීලක මනා පිතිකෙලි කොටලු මෙකෙලියෙහි ජානකයානම් නව පන්දුවකට චතුර්තිස් ලකුණු ලද කල්හි උපන්ලේ ප්‍රනගන්දු හැතෙමේ පෙරකල බින්දුසාර අසලංක්‍යානෝ කමෝල් මිසර ගැසුම් වේගය අහසෙහි දමා මනා කෙලි කොටහා චීලක 160 ලකුණු ලද මෙකෙලියෙහි පකිස්ලන්තය 140 ලකුණු ලද්දෙන් ලීලක තුදුස් ලකුණු ජයක් ලද්දාහුවේ පකිස්නායක සල්මා කොනාතෙමේ බලකෙලි සමයෙහි පැමිදා චතුර්දෙසින් වැනුම් කොට ගැසුම් වේගයි අහසෙහි දමා 540 ලකුණු ලද්දාවයා චතුර් කඩුළු බිඳ හෙලා මනා පන්දු කෙලි කොටලු හසරං යානෝ තරගයේ විරුමැයි මෙකෙලියෙහි තෙවනා දියවනා උඩ පන්දු කෙලි කොටලු වගයි ලෝක කෙලිය අරබයා පන්දු කෙලි දිසා පාමෝ නිලෙහි හොබවන්නා වූ එක් චතුරු සීමාවෙන් ඔබෙහි හිඳ කෙලියෙහි ගැන්වූ වගයි පෙරකල කැඳංචානු මෙකරිහි පරිණතව මනා කෙලි කොටලු වග දුටුමා මිත්තනිය මාහට තෙපලුයේ ආන් බලාගනින් කොළුව ධනංජය කොළුව කිරිකත් කොරන්නේ දැන් යනුමු පකිස්නායක සල්මාන් කුනාන් ජීලක පන්දු දිසා පාමොක් පළමුවන එහි හා හස්තහුව මාරුවේදී සිත තෙපලන ලක්දා වූ ඇයි මීට කලින් මාව දැකලා
අතිශයෝය යනුවිලි මේ ජයෙන් උදමු චිරිලක කිටිකැට් දිසාපාමොක් මාස්ටර් බ්ලාස් ප්ලානුවේ තට්ටයද වෙනදාට වඩා දිස්නයක් තුම් බැව්කිවනාය